අද මේ වීඩියෝ එකෙන් මම ඔබට කියලා දෙන්නම් ස්වාභාවිකවම මුදල් ආකර්ෂණය කරගන්න නිවසේදීම කරන්න පුළුවන් වැදගත් දේවල් 8ක් ගැන. සමහර වෙලාවට අපි හිතන්නේවත් නැති පුංචි දේවල් නිසා අපේ ජීවිතයේ තියෙන ධනාත්මක ශක්තිය අඩු වෙලා මුදල් අපෙන් ඈත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් හිමින් අහන්න. අන්තිම වෙනකන් බලන්න. පළමු දේ තමයි කැඩුණු භාණ්ඩ ඔබේ නිවසේ තබා ගන්න එපා. ඔබේ නිවස ඇතුලේ කැඩුණු කෝප්ප, කැඩුණු වීදුරු හෝ භාවිතයට නුසුදුසු දේවල් ගොඩක් තබාගෙන ඉන්නවා නම් එවැනි කැඩුණු බිඳුණු දේවල් ගෙදර තබාගෙන ඉන්න එක සුබ ශක්තිය නිවස තුල නිදහසේ ගලා යාමට බාධාවක් වෙනවා කියලා පරණ විශ්වාසවලත් වාස්තු සම්බන්ධ අදහස්වලත් කියනවා. ඒ වගේමයි කැඩුණු භාණ්ඩ ගෙදර තබාගෙන ඉන්න එක අවාසනාවට හේතුවක් වෙන්න පුළුවන් කියලා බොහෝ දෙනා විශ්වාස කරනවා. සමහර අය කියන්නේ එවැනි පරිසරයක මුදල් දිගු කාලයක් රැඳී නොසිටිනවා කියලා. ඒ නිසා ඔබ භාවිත නොකරන කැඩුණු හෝ වැඩක් නැති දේවල් ගෙදරින් ඉවත් කරන එක හොඳ පුරුද්දක්. එය නිවස තුල පිරිසුදු බවත් හොඳ වාතාවරණයක් තබා ගන්න උදව් වෙනවා. දෙවෙනි කරුණ තමයි මුදල් තබා ඇති ස්ථානය පිරිසුදුව තබා ගන්න. ඔබේ පසුම්බිය, අල්මාරිය, ලාච්චුව හෝ ඔබ මුදල් තබන වෙනත් ස්ථාන අවුල් සහගතව තියෙනවා නම් එවැනි තැනක මුදල් දිගු කාලයක් රැඳෙන්නේ නැහැ කියලා පරණ විශ්වාසවල කියනවා. පිරිසිදු පිළිවෙලට තියෙන තැනකට හොඳ ශක්තිය පහසුවෙන් ඇතුළු වෙනවා කියලා බොහෝ දෙනා විශ්වාස කරනවා. ඒ නිසා ඔබේ පසුම්බිය තුල අවශ්‍ය නැති කඩදාසි, පරණ රිසිට් හෝ කුණු දේවල් තබා ගන්න එපා. ඒ සෑම වෙලාවකම පිරිසිදු සහ පිළිවෙලට තබා ගන්න. එය මුදල් ඔබ ළඟ රැඳෙන්න උදව් වෙන පුරුද්දක් ලෙස සලකනවා. තුන්වන කරුණ ඉදිරිපස දොර අවහිර කර තබා ගන්න එපා. සම්ප්‍රදායන් වලත් පැරණි විශ්වාසවලත් කියනවා වාසනාවත් ධනයත් හොඳ ශක්තියත් නිවසට ඇතුළු වෙන්නේ ඉදිරිපස දොර හරහා කියලා. ඒ නිසා ඔබගේ නිවස ඉදිරිපස දොර ළඟ කුණු කසල, පරණ සපත්තු, හිස් පෙට්ටි හෝ අවශ්‍ය නැති දේවල් ගොඩ ගහලා තබාගෙන ඉන්න එක කරන්න එපා. දොර ඉදිරිපස පිරිසිදුව විවෘතව පිළිවෙලකට තබාගෙන ඉන්න එක හොඳ ධනාත්මක ශක්තිය නිවසට ඇතුළු වෙන්න උදව් වෙනවා. හතරවෙනි කරුණ තමයි රාත්‍රියේදී මුළුතැන්ගේ අපිරිසිදුව තබාගෙන ඉන්න එපා. සමහර සම්ප්‍රදායන්ට අනුව මුළුතැන්ගේ කියන්නේ නිවසේ පෝෂණය, සම්පත් හා ධනය සම්බන්ධව වැදගත් ස්ථානයක් කියලා සලකනවා. රාත්‍රියේ නිදාගන්න කලින් පිඟන් සෝදන්නේ නැතිව, කුණු ඉවත් කරන්නේ නැතිව මුළුතැන්ගේ අවුල්ව තබා ගන්නවා නම් එය නිවසේ සුබ ශක්තිය අඩු කරලා ධනය රැඳී නොසිටීමට හේතුවක් වෙනවා කියලා විශ්වාස කරනවා. ඒ නිසා හැකිනම් සෑම රාත්‍රියකම නිදාගන්න කලින් මුළුතැන්ගේ පිරිසුදු කරලා පිළිවෙලට තබා ගන්න. එය සම්ප්‍රදාය අනුව නිවසේ වාසනාවත් ධනයත් වැඩි කරගන්න හොඳ පුරුද්දක් ලෙස සලකනවා. පස්වන කරුණ නිවස තුල අඳුරු තැන් නැතිවීමට ඉඩ දෙන්න එපා. අඳුරු වාතය නොමැති පිරුවෙලිය නොපැමිණෙන ස්ථාන නිවස ඇතුලේ තියෙනවා නම් ඉවෙනි පරිසරයක් මනසටත් ජීවිතයටත් බරක් වගේ දැනෙන්න පුළුවන් කියලා බොහෝ දෙනා විශ්වාස කරනවා. හොඳ ආලෝකය, පිරිසුදු වාතය සහ විවෘත පරිසරය හොඳ ශක්තිය ගලා යාමට ඉතා වැදගත් කියලා සම්ප්‍රදායන් වල කියනවා. ඒ නිසා හැකි සෑම වෙලාවකම දොරවල් සහ ජනෙල් විවෘත කරලා හිරු එළිය නිවස තුළට එන්නට ඉඩ දෙන්න. එය මනසටත් සැනසීමක් දෙනවා. ඒ වගේම වාසනාව සහ ධනය ආකර්ෂණය කරගන්න හොඳ පුරුද්දක්. 6 වන කරුණ නිතරම ගැටුම්කාරී වාතාවරණයක් නිවස තුළ ඇති කරගන්න එපා. නිතරම කෝපය, ഘോഷාව, බහින්බස්සා ගැටුම් තියෙන නිවසක සුබ ශක්තිය දිගු කාලයක් රැඳී තියෙන්නේ නැහැ කියලා බොහෝ සම්ප්‍රදායන් වල කියනවා. කෙලවරක් නැති වාද, කෝපයෙන් කතා කිරීම සහ නිතරම අසතුටින් ඉන්න එක මනසටත් බරක් වෙනවා. ජීවිතේ ගමනටත් බාධාවක් වෙනවා. ඒ නිසා හැකිතරම් සංසුන්ව සහ ධනාත්මකව ජීවිතය ගත කරන්න උත්සාහ කරන්න. නිවසේ සැනසීම, සතුට සහ හොඳ වාතාවරණයක් තබා ගන්න පුළුවන් නම් සම්ප්‍රදායට අනුව එය වාසනාවත් සම්පත් ආකර්ෂණය කරගන්න ඉතා වැදගත් දෙයක් කියලා කියනවා.
හත්වන කරුණ තමයි නිවසේ හරිත ශාක තබා ගන්න. බොහෝ දෙනා විශ්වාස කරනවා නිවස ඇතුලේ කොළ පැහැති ශාක තබා ගන්න එක සුභ ශක්තිය වැඩි කරන්න උදව් වෙනවා කියලා. විශේෂයෙන් මනි ප්ලාන්ට්, ස්නේක් ප්ලාන්ට් වගේ සමහර ශාක නිවස ඇතුලේ තියෙනවා නම් වාසනාවත් සම්පත් සහ සාර්ථකත්වයට ආකර්ෂණය වෙනවා. ශාක හොඳින් වැඩෙනවා නම් එය නිවසේ පරිසරයට හොඳයි. ශක්තිය සජීවී කියන ලකුණක් ලෙසත් බොහෝ දෙනා සලකනවා. ඒ නිසා හැකිනම් නිවස තුළ කුඩා හරිත ශාක කිහිපයක් තබාගෙන ඒවා හොඳින් පෝෂණය කරගෙන පිළිවෙලට තබා ගන්න. එය නිවසට සජීවී බවක් ගෙන එනවා. ඒ වගේම හොඳ ශක්තිය රඳව ගන්න උදව් වෙනවා කියලා විශ්වාස කරනවා. 8 වන කරුණ ඔබේ මනසෙහි බිය අඩු කරගන්න. ඔබ නිතරම බියෙන් කනස්සල්ලෙන් සහ ඍණාත්මක සිතුවිලි වලින් ඉන්නවා නම් ජීවිතේට එන හොඳ අවස්ථා ඔබට නොපෙනී යන්න පුළුවන්. නිතරම මට බැරි වෙයි, මට සල්ලි නැහැ, මට වාසනාව නැහැ වගේ සිතුවිලි හිතන එක ඔබේ මනසටත් බරක් වෙනවා. ඒ නිසා හැකිතරම් ඔබේ මනස සංසුන්ව තබාගෙන ධනාත්මකව හිතන්න උත්සාහ කරන්න. ඔබ ඇතුලින් සංසුන්ව විශ්වාසයෙන් සහ ධනාත්මකව ඉන්නවා නම් සමහර වෙලාවට යහපත් දේ ටිකෙන් ටික ඔබ වෙතට පැමිණෙන්න පටන් ගන්නවා. මේ සම්බන්ධවම මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකේ ලින්ක් එක මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. වෙලාවක් තියෙන වෙලාවට ඒකත් ගිහින් බලන්න. මේ වගේ ජීවිතයට වැදගත් වාසනාව, සාර්ථකත්වය සහ ධනාත්මක චින්තනය ගැන වීඩියෝ බලන්න කැමති නම් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඔබේ අදහස් කමෙන්ට් කරලා අපිට කියන්න. channel එකත් subscribe කරලා bell icon එක on කරලා තියාගන්න. එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හමු වෙමු. ස්තුතියි.